සම්බන්ධ වැඩකට මහත්යන්ට නිවාඩු මම ගොඩ ලබන සතියේ විතරමනවාද දැන් බලන්න දැන් කිසිම වැඩක් නැහැ නේ දැන් අනිත් කවුරුත් කරවන්නේ නැහැ නේ අවශ්‍ය කෙනා නැත්තම් ඒක කරන්න බෑ දැන් මම දවස් දෙකක් තිස්සේ ආවා දැන් මේ මිනිස්සුන්ගේ පෞද්ගලික ගමන් බිමන් යන්න දැන් අපේ රටේ වැඩ කරන්නේ කවුද ඒක හරියාවේ කොමුද
මගේ වැඩේ නම් හරි. ඒ වුණාට ටයිප් කරන්න ඕන වගේ ගියේ. ඉතින් මම මේක එලිට ටයිප් කරන් එන්නම්කෝ. ෆයිල් එකක් හොයලා ගිහලා අප්ලෝඩ් සර් නෑනේ මීට් නේද මේක අස්සම් කරලා දැපෑලට දාන්න හරි को මේකේ ලියකවිලි අඩුයිනේ මේ සම්බන්ධ වැඩකට මොකක්ද යන්නද නිවාඩු මම ගොඩ ලබන සතිය වෙනවා කොහොමද? මේක අස්සම් කරලා දැපෑලට දාන්න කාලය ශ්‍රමය ධනය විනාශ වී යන මේ සෑම දෙයක්ම ඔබ සතුය. එහින් සම්ප්‍රදායයෙන් මිදෙන්නට කාලයයි මේ. වෙනස් වන ලෝකයක් සමග ජනතාවගේ සිතුම් පැතුම් හැසිරීම් පමණක් නොව සජීවී අජීවී භෞතික අභෞතික මේ සියල්ල වේගයෙන් වෙනස් වේ. නැවුම් පරිකල්පන හමුවේ සමස්ත සමාජ පද්ධතියම නව්‍යකරණයට බඳුන් වේ. ඊට සමගාමීව රාජ්‍ය සේවාවද මෙම නව්‍යකරණයට බඳුන් විය යුතු බව ජනතාව වෙතින්ම නැගී එන නිහඬ බලවේගයක් වේ. එයට හොඳම සාක්ෂිය ඔවුන් තුල පවත්නා රාජ්‍ය සේවාව පිළිබඳ දුර්මතයි. එබැවින් එම දුර්මත ඉවත් කර සාර්ථක අනාගතයක සුබ පෙරනිමිති දක්නට හුදු ශ්‍රී ලාංකේය ප්‍රජාවම රැගෙන යන පොදු කවුළුවක් වේ. එනම් වන් බින්දු අයිබෝවන් සේවාලාභියාට තම සේවාව ලබා ගැනීමට අවැසි සියලු තොරතුරු දැන ගැනීමට අයිතියක් තිබේ. තවද සේවා සම්පාදකයා අදාළ සියලු තොරතුරු ක්‍රමානුකූලව නිවැරදිව ලබා දීමට බැඳී සිටී. ඒ සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම සංකල්පයේ ආරම්භක පියවරට ශක්තිමත් අඩිතාලවකි. සේවාව අපේක්ෂාවෙන් පැමිණි ඕනෑම කෙනෙකුට තමාගේ තරාතිරම මත හෝ පෞද්ගලිකත්වය මත හෝ නොව තමා සේවා ලබා ගැනීමට ආ පිළිවෙල අනුව ස්වයංක්‍රීයව තමාට හිමි වාරය ලැබේ. එය මෙම සංකල්පයේ වන සමානාත්මතාවත් විනිවිද භාවයත් මතු කර දක්වන මුල් අදියරේ අවස්ථාවක් වේ.
සේවාලාභියාද තමාගේ සේවාවට අදාළ සියල්ල සේවා සම්පාදකයාට අවැසි ආකාරයට පිළියෙල කර ගැනීම සේවාවේ කාර්යක්ෂමතාවට මහත් අස්වැසිල්ලකි. වන් වින්ඩෝ සංකල්පය ක්‍රියාත්මක රාජ්‍ය ආයතනයක් සැම විටම ඉතා උසස් තත්වයේ සනීපාරක්ෂක හා අනෙක් පහසුකම් වලින් පරිපූර්ණයි. සේවාලාභියා වෙනුවෙන් කැප වූ සුහද සත්කාරය හුදෙක් මෙම සංකල්පයට පමණක් සුවිශේෂ මානවීය ගුණාංග වෙයි. වන් වින්ඩෝ හෙවත් එකම ద్వාරය භෞතිකව දැකිය හැකි කවුළුවක් නොවේ. එය සංකල්පයකි. සේවා භාවිත කරන්නා තම සේවා භාවිත කිරීම සඳහා ප්‍රවේශ වන්නේ එකම ස්ථානයකට පමණකි. ඔහුට හා ඇයට සේවා ලබා ගැනීමටද එම එකම ద్వාරයෙන් අවකාශ සැලසෙයි. සේවාලාභියාත් සම්පාදකයාත් යන දෙදෙනාම එකිනෙකා සජීවීව මුණගැසෙන අවස්ථාවේදී සේවා සම්පාදකයා විසින් තමන් සිදු කරනු ලබන රාජකාරියේ සෑම පියවරක් පිළිබඳම සේවාලාභියා දැනුම්වත් කිරීම මෙම සංකල්පයටම ආවේනික ලක්ෂණයකි. එය එහි විනිවිද භාවයයි. මම මේ මොහොතේ ඔබතුමීගේ ජීවදත්ත තොරතුරු නිවැරදිද කියලා පරීක්ෂා කරලා බලනවා. මීළඟට එම දත්ත ඇතුල් කරනවා. මේකට නම් පරණ වෛද්‍ය වාර්තාවක් අමුණන්න වෙනවා. කමක් නැහැ. පාස්වර්ඩ් එක ටයිප් කරන්නකෝ. මම ඔන්ලයින් එකෙන් ගන්නම්. පාස්වර්ඩ් මුරපදි. සේවා සම්පාදකයා තම සේවා සම්පාදනය කරනු පිණිස අවශ්‍ය ක්‍රියාවලිය ద్వාරයෙන් පසුපස සිට සිදු කරයි. මෙය එකම ක්‍රියාවලියක් හෝ ක්‍රියාවලි සමූහයක් හෝ විය හැකියි. එබඳු ක්‍රියාවලි සම්පූර්ණ කිරීමට සේවා සම්පාදකයා විසින් ස්වකීය කාර්යභාරය ඉටු කරනු ලබන්නේ සේවා භාවිත කරන්නා සමග භෞතිකව අභිමුඛයේ සිට නොවේ. එකී ක්‍රියාවලි සම්පූර්ණ කිරීම සඳහා සේවා භාවිත කරන්නාට අදාළ විවිධ තොරතුරු අවශ්‍ය විය හැකියි. එම තොරතුරු වලින් බොහෝ කොටසක් මේ වන විට රාජ්‍ය සේවාවේ වෙනත් සේවා සම්පාදන ක්‍රියාවලි උදෙසා භාවිත කර මේ වන විට ගබඩාගතව තිබිය හැකියි. අවශ්‍ය තොරතුරු සුදුසු පරිදි නිසි තැනින් ලබාගෙන අදාළ වන ලෙස භාවිත කර සේවා සම්පාදනය නොපිරිහෙලා ඉටු කිරීම සේවා සම්පාදකයා සිය වගකීම වශයෙන් වටහා ගනී. මෙන්න ඔබේ රාජකාරිය අවසන්. බොහොම ස්තුතියි සර්. මෙන්න ඔබේ විමසුම්මන්ගේ සේවාව සඳහා සියල්ල භාරගත් පසු ලැබෙන විචාරණ අංකය උපයෝගී කර කෙටි පණිවිඩයක් මගින් හෝ අන්තර්ජාලය මගින් හෝ ඔබගේ රාජකාරිය කුමන අධීරක පසුවන්නේ දැයි පරීක්ෂා කර බැලිය හැකිය. ඔයාගේ වැඩේ ඉවරයි. ඩ්‍රයිවිං ලයිසන් එකෙන් මම සියලුම විස්තර අරගත්තා. හැබැයි ලබන මාසෙ වෙනකොට මේ ලයිසන් එකේ කාලය ඉවරයි. ඔයා කැමති නම් මෙතනින්ම දීර්ඝ කරගන්නත් පුළුවන්. සමස්ත රාජ්‍ය අංශයම ජාලගත කරමින් එක් වහලක් යට එකම ద్వාරයකින් කාර්යක්ෂම සුහද මහජන සේවාවක් සැපයීම නිසා ප්‍රජාවට තම කාලය, ධනය, ශ්‍රමය ඉතිරි කරගත හැකි වන අතර එය ජාතික සංවර්ධනයට මහත් පිටිවහලකි. සේවාවට මුල් තැන දෙමින් සේවා ස්ථානය තුල කාර්යක්ෂමව කටයුතු කිරීම මෙන්ම සේවාවන් පැහැර නොහැරීම සහ අතපසුවීම අවම කිරීම ඊටාම වැදගත් වේ. සේවාවේදී අන් අයෙකු මත නොයැපී බහු සේවා සපයන්නෙකු ලෙස සේවාලාභියා තෘප්තිමත් කිරීම ඊටා වැදගත් වේ. ద్వාරය පසුපස සිදු කෙරෙන මහත් කාර්යභාරය හා ක්‍රියාවලි සමූහය සේවා භාවිත කරන්නාට නොදැනේ. ඔහුට හා ඇයට වැටහෙන්නේ තමාට අවශ්‍ය වූ සේවාව
වඩාත් උත්කෘෂ්ඨ ලෙස අඩු කාලයකදී අවම පිරිවැයක් සමග සරලම මැදිහත් වීමකින් යුතුව ප්‍රියමනාප පරිදි ඉටුවන බවයි. ඔහුට හා ඇයට හැඟෙන්නේ මේ අපේ රාජ්‍ය සේවාව බවයි. රාජ්‍ය සේවාව අප සමග අප උදෙසා වන බවයි. ඔයාගේ රාජකාරී ඉටු කරන්න අපිට ඔයාගේ ඉඩමේ සැලැස්මේ කොපි එකක් අවශ්‍යයි. මට විනාඩි 5ක් දෙන්න මම ඊමේල් කරනවා. හරි හොඳයි සර්. හෙලෝ. නිලු. පොඩි දවස් කරන්න අපේ ඉඩමේ ප්ලෑන් එක ස්කෑන් කරලා හරි ඉමේජ් එකක් හරි අරගෙන මම දැන් ඊමේල් ඇඩ්‍රස් එකක් කරනවා. ඒකට යවන්න පුළුවන්ද? හරි. මම ඔයාලට ඊමේල් කරන්න. රාජ්‍ය සේවාවේ ඵලදායිතාව ඉහළ නංවා ගනිමින් සේවාලාභියා සහ සම්පාදකයා අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිවීමත් විශ්වාසය තහවුරු වීමත් නිසා රාජ්‍ය සේවාවේ ගරුත්වයේ උපරිම අවස්ථාවට පැමිණේ. සර් මගේ බබාට පොඩ්ඩක් අසනීපයි. එහෙනම් දැන් ගෙදර යන්න. දීපු ඇඩ් ටික පැයක් ඇතුළත මට ඊමේල් එකක් දාන්න. හරි සර්. thank you සර්. සේවා සම්පාදකයන්ට මුහුණ දීමට සිදුවන සිය පෞද්ගලික අභියෝගවලදී එය රාජකාරියට කිසිදු බාධාවක් නොවන අයුරෙන් මනා ලෙස කළමනාකරණයට අවැසි පසුබිම මෙම සංකල්පය මතින් ගොඩනැගී. සේවාලාභියා සේම සේවා සම්පාදකයාද තෘප්තිමත් වීම රාජ්‍ය සේවාවේ ඵලදායිතාවට බලපාන ප්‍රබලම සාධකයයි. එබැවින් සේවා ස්ථානය සේවාවට ප්‍රිය ස්ථානයක් බවට පත් කිරීමටද රාජ්‍ය සේවකයා ගෞරවනීය පුද්ගලයෙකු බවට පත් කිරීමටද අවැසි පහසුකම් සැපයීම හා පසුබිම නිර්මාණය කිරීම මෙම සංකල්පයේ තවත් එක් අරමුණකි. නවීන තාක්ෂණය ප්‍රජාවගේ සේවාවන් පහසු කර ගැනීමේ මාධ්‍යයක් ලෙස යොදා ගනිමින් ගම නගරය එක් කරමින් විශ්ව පවුලේ සමාජිකයෙකු විය හැකි දැක්මක් වන් වින්ඩෝ තුලින් විද්‍යමාන වේ. මහජන හිතකාමී ගුණාත්මක රාජ්‍ය සේවාවක් උදෙසා සාධනීය නව්‍යකරණයට අපි සූදානම් වෙමු.